හොඳයි ළමයි මුල් ඓතිහාසික යුගයේ ආශ්‍රිත ප්‍රශ්නයකට පිළිතුරක් අපි ලියමු. ලියගන්න ප්‍රශ්නය මුල් ඓතිහාසික යුගයේ භාවිතා වූ ජනාවාස ව්‍යුහය කරුණු තුනකින් පහදා. ඔයාලා ප්‍රශ්නේ පේනවා. මුල් ඓතිහාසික යුගයේ භාවිතා වූ ජනාවාස ව්‍යුහය කරුණු තුනකින් පහදන්න තියෙන්නේ. පළවෙනි කාරණය වාපීගම්, දෙවෙනි කාරණය වෘත්තීයගම්, තුන්වෙනි කාරණය කාර්ය මූලික කරගත් ගම්. ඊට පස්සේ අපි පළවෙනි කාරණය වාපීගම් කියන එක දාලා වාපීගම් ගැන විස්තරයක් කරමු. මුල් ඓතිහාසික යුගය වන විට ගොවිතැන සිය ප්‍රධාන කර්මාන්තයේ කොටගත් මිනිසුන් සෑම ගමකටම වැවක් නිර්මාණය කරගත්තේ. තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් සපයා ගැනීමටයි. මෙසේ වැවක් මුල් කර ගනිමින් නිර්මාණය වූ ගම වාපී ගම ලෙස හඳුන්වයි. මහා වංශයට අනුව සුමන වාපී ගාම, විහාර වාපී ගාම වැනි වාපී ගම් ලංකාවෙන් හමු වේ. වාපී ගම ගැන විස්තරයි. දෙවැනි කාරණයට යන්න වෘත්තීය ගම්. දෙවැනි කාරණය මොකක්ද? වෘත්තීය ගම්. මොනවාද වෘත්තීය ගම් කියලා කියන්නේ? ඔන්න ලියනවා විස්තරය. මුල් ඓතිහාසික යුගය වන විට මිනිසුන්ගේ දියුණු සමාජ ශිෂ්ටාචාරය තුළ විවිධ අවශ්‍යතාවයන් සඳහා කර්මාන්ත බිහිවීම. මේ එක් වෘත්තිකයන් වෙනුවෙන් වෙන් වූ ගම් අපි වෘත්තීය ගම් ලෙස හඳුන්වමු. වඩුවන් සඳහා වෙන් වූ ගම් වඩ්ඩකී ගාම ලෙසත්, ගොපල්ලන් සඳහා වෙන් වූ ගම් ගෝපාල ගාම ලෙසත්, නම් කෙරුණු අතර මණිකාර ගාම, කේවට්ට ගාම ආදී බොහෝ වෘත්තීය ගම් අපට හමු වේ. මොන දෙවෙනි කාරණේ ඉවරයි. දැන් පුතත් තුන්වෙනි කාරණේ විස්තර කරන්න යන්නේ කාර්ය මූලික කරගත් ගම් කියන එකට.
ඔන්න ලියනවා. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යුහය අතර මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යුහය අතර තවත් කැපී පෙනෙන ගම්මාන විශේෂයක් වූයේ තවත් කැපී පෙනෙන ගම්මාන විශේෂයක් වූයේ කාර්ය මූලික කරගත් ගම්ය. කාර්ය මූලික කරගත් ගම්ය. විවිධ කාර්යයන් සඳහාම වෙන් වූ ගම්මාන පිළිබඳව විවිධ කාර්යයන් සඳහාම වෙන් වූ ගම්මාන පිළිබඳව මේ අනතේ අපි සාකච්ඡා කරමු. වරායන් ආශ්‍රිතව පිහිටි ගම්මාන වරායන් ආශ්‍රිතව පිහිටි ගම්මාන වරාය මූලික කරගත් කාර්යයන්හි යෙදුණු අතර ඒවා පටුන් ගම් හෙවත් පට්ටන ගාම ලෙස හැඳින්විය. එසේම වෙළඳාම ආශ්‍රිත කාර්යයන්හි නිරත වූ පිරිස් වෙළඳාම ආශ්‍රිත කාර්යයන්හි නිරත වූ පිරිස් ජීවත් වූ ගම්මාන නිගම් හෙවත් නියම් ගම් ලෙස හැඳින්වීය. නිගම් හෙවත් නියම් ගම් ලෙස හැඳින්වීය. ඔන්න මුල් ඓතිහාසිකගේ ජනාවාස ව්‍යුහයට අහන ප්‍රශ්නේ. වාරි භාගයට වැදගත්. ඔය ටික හොඳින් අධ්‍යයනය කරන්න. ප්‍රාග් යුගය ගැන දුන්නා. පූර්ව යුගය ගැන දුන්නා. මුල් ඓතිහාසික යුගය ගැන ඔය ලිඛිත ප්‍රශ්න. හොඳින් CR කොලයක් පිරෙන්න ලියන්න පුරුදු වෙන්න. මේ මාර්ගාණක් කර YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා. ඔය ඉතිහාසයේ ලෙසින් ගොඩ යන්න පුළුවන්.